දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න කොපි ට්‍රේඩින් එක ස්ටාර්ට් කරලා තියෙනවා. ඉතින් කොපි ට්‍රේඩින් කොහොමද කරන්න කියලා මම කොපි එක දාන්නේ කොහොමද කියලා තමයි මේකෙදි ඔයාලට පැහැදිලි කරන්නේ. මෙන්න මේ ලින්ක් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ලින්ක් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නයි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. හරිද? එතකොට මේකෙන් WB6 BC කියන මෙන්න මේ වර්ඩ් එක කොපි කරගන්න. කොපි කරගෙන ඔයාගේ XM එකට එන්න. හරිද? එතකොට ඔයාගේ XM එකට ආවට පස්සේ ඇප් එකෙන් ගියත් වෙබ් එකෙන් ගියත් දෙකේම එකම ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඒක නිසා මම වෙබ් එකෙන්ම ඔයාලට කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලා යන්න මෙන්න මේ more කියන ඔප්ෂන් එකට. more කියලා තියෙනවා පහළම. ඒක උඩ ක්ලික් කරන්න. right. පොඩ්ඩක් ඉන්න. හරි මෙන්න මේ මෝ කියන එකට තැනට ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන කොපි කියන ට්‍රේඩින් කියන තැන එක පාරක් ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. එතකොට මෙතන ඔයාලගේ මෙන්න මේ වගේ වැටිලා ඇති ඉන්වෙස්ටර් account කියන තැන මුකුත්ම වැටිලා නැතුව ඇති. ඉස්සල්ලාම අන්න ඒක ඇඩ් කරගන්න. හරිද? ඉන්වෙස්ටර් account එක ඇඩ් කරගන්නකොට මෙන්න මේ විදිහට තමයි ඒ කියන්නේ A+ icon එක උඩ එකපාරක් ක්ලික් කරාම මෙන්න මේ වගේ වැටෙන්නේ. මෙතනට ඇවිල්ලා මේ enter here කියලා තියෙන මෙතන අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනට දාන්න GCPFW. නැවතත් මම කියන්න කැපිටල් වලින් GCPFW. හරිද? ඒක දාලා මෙන්න මෙතන ටික් එකක් දාන්න. ටික් එක දාලා create investor account කියලා කියන එක ක්ලික් කරගන්න. හරිද? ඊට පස්සේ දැන් ඔයාට මේක අපිත් එක කොපි කරනවා නම් අනිවාර්යයෙන්ම කොපි කරන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? අවශ්‍ය වෙන දේ එකම දේ තමයි ඔයාට තියෙන්නේ ඒ කියන්නේ මේ වගේ ඩොලර් 100ක් තියෙන්න ඕනේ. හරිද? කොපි කරනවා නම් ඩොලර් 100ක් කියන්නේ දැන් ඔයාගේ බෝනස් එක මෙතනට ඇඩ් වෙන්නේ නැහැ. හරි ඔයාගේ තනක බෝනස් එකක් කියලා තියෙනවා කියලා ඩොලර්ස් 75ක් දානවා. 75ක් දැම්මම ඉතුරු 25 බෝනස් එක. එහෙම තිබුණා කියලා මේකට දාන්න බෑ මන් දන්න තරමින්. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩම තියෙනවා මෙන්න මේ wallet icon එකක් මේ මිනිස්යාගේ icon එකට එහා පැත්තෙන් ඒකේ මෙන්න මේ පහළම තියෙනවා internal transfer කියලා. හරිද? මේක ගිහිල්ලා ඔයාලා හදාගත්ත මෙතන create කරගත්ත එකක් තියෙනවා copy trading එකේ දැන් හදාගත්ත invest wallet එක අන්න ඒකට ඔයාගේ ඩොලර් 100 transfer කරගන්න ඕනේ මුලින්ම. ඒක transfer කරන ගිය මම මුලින් ඉඳලා කියලා දෙන්න ඕනේ නැහැ නේ ඕන කෙනෙකුට තේරෙනවානේ. මේකේ account ID එක බලාගත්තා මේ account ID එකට පාඩ තියෙන transfer කරන්න. හරි. ඒක transfer කරලා ඊට පස්සේ අපි අර copy කරගෙන ආවේ WB6BC කියලා. අන්න ඒක මතක තියාගන්න. හරි නැත්නම් search කරන්න. එතකොට පාට පුළුවන් මෙතනට මේක දාලා search කරාට පස්සේ අපිව පෙන්නනවා. හරිද? ඊට පස්සේ මේක උඩ එකපාරක් click කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන copy කියලා තියෙනවා. හරිද? copy කියලා තිබ්බම මේක උඩට ගිහිල්ලා එතකොට මෙතන ඩොලර් 100යි ඔයාලට පුළුවන් මේක ඉන්වෙස්ට්මන්ට් amount පැත්තෙන් හරි ෆික්ස් පැත්තෙන් තියන්න පුළුවන්. ඉන්වෙස්ට්මන්ට් amount පැත්තෙන් තිබ්බොත් මේක ඉන්වෙස්ට් වෙනවා. ඒ කියන්නේ රීඉන්වෙස්ට්මන්ට් යනවා. එතකොට ෆික්ස් පැත්තෙන් තිබ්බොත් ඒ amount එකම තමයි මෙයා වෙන්නේ. ඊට පස්සේ ප්‍රොෆිට් එහෙම ට්‍රේඩ් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් තියෙනවා මොකද්ද මේ ටික් එකක් දාන්න. ඒක කැමති දැම්මත් එකයි නැතත් එකයි. හරි. ඒක ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. මොකද එතන තියෙන්නේ මේ කියන්නේ දැනට අපි ට්‍රේඩ් කරලා ඒ කියන්නේ දැනට මගේ රන් වෙවි තියෙනවා නම් ට්‍රේඩ් එකක් ඒකත් කොපි කරන්නද කියලා ඒකට ටික් එකක් නොදා තියෙන තරමට හොඳයි. මොකද ඒකට ඊළඟ අලුත් ට්‍රේඩ් එකකින් තමයි ඔය සෙට් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයා කොච්චර ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙනවද? කොච්චර ප්‍රොෆිට් එකකින්ද ඔයා එක්සිට් වෙන්නේ? ඒක ඔයා තමයි තීරණය කරන්න ඕනේ. ඒක අපෙන් අහන්න එපා. මොකද ඒකේ දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවානේ. ඒකට දැන් හිතන්නකෝ අපි හිතමු ටේක් ප්‍රොෆිට් දැන් අපි 100%ක් විතර ප්‍රොෆිට් ඒ කියන්නේ ගේන් එකක් ගන්නවා. ගේන් එකක් ගන්නකොට ඔයා සෙට් කරලා තියෙන 150යි. එතකොට ඔයා 150යි ඔයාට ප්‍රොෆිට් එතනින් එහාට නැහැ. හරිද? එතකොට ඔයා තමයි ඒක තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ ස්ටොප් ලොස් කියන එකත් දැන් අපි හිතන්නකෝ ට්‍රේඩින් කියන ඒවා 120කින් 30කින් 40කින් සමහරවිට 150කින් විතර ඩවුන් වෙන්න පුළුවන් මොනට් එක. එතකොට එතන ඉඳලා අපි ආපහු රිකවර් කරොත් රිකවර් කරගන්නකොට ඔයාගේ සෙල් හිට් වෙලා තිබුණොත් ඒ කියන්නේ එතනදී ඔයා අයින් වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ඒ ටික ෆිල් කරගෙන ඒක ඔයා තීරණය කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන copy කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාව ඔටෝමැටිකලි copy වෙනවා. හරිද? එතකොට අපේ යන ට්‍රේඩින් විදිහටම ඔයාගේ wallet එකත්
ට්‍රේඩ් වෙනවා. හරි. ඉතින් ඔන්න ඕක තමයි මේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඇවිල්ලා මේ ප්‍රොෆිට් පෝලියෝ කියන පැත්තට මේවා කරලා ඔයාගේ සබ්ස්ක්‍රිප්ෂන් එක යටතේ ඔයාගේ ට්‍රේඩ් කොච්චර ප්‍රමාණයක් ට්‍රේඩ් වෙලාද, කොච්චර ප්‍රොෆිට්ද, එහෙම නැත්නම් ලොස් එකක් තියෙනවද, ඒ සම්බන්ධයෙන් සහ ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයාගේ කොපි කරලා තියෙනවා නම් එතන ඒක උඩ ක්ලික් කරලා ඕන එක්සිට් වෙනවා එක්සිට් වෙන්න, නැත්නම් ප්‍රොෆිට් බුක් කරගන්නවා බුක් කරගන්න, මේ හැමදේම මෙතනින් පුළුවන් මේ ප්‍රොෆිට් පෝලියෝ කියන පැත්තට ඇවිල්ලා. හරිනේ. එහෙනම් මම හිතනවා අය මුකුත් ප්‍රශ්න නැතුව ඇති කියලා. මේ පොසිෂන් කියන පැත්තට ගියාම ඔයාලට ට්‍රේඩ් කරලා තියෙන ට්‍රේඩින් වල පොසිෂන් චෙක් කරගන්න පුළුවන්. හරි. ඔතන ඔච්චර තමයි කියන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ, පොඩි දෙයක් තියෙන්නේ. ඉතින් මේ සිස්ටම් එකෙන් ඔයාලට කොපි කරගන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම good luck. අපි වැඩ ටික කරගෙන යමු.